අයිබෝන් ළමයි. ඉතින් ඔන්න අදත් පුංචි වීඩියෝ එකක් අරගෙන ආවා. ඔයාලගේ ඉල්ලීම් පරිදි මම අපේ WhatsApp group එකේ ආපු විමසීම නැත්නම් ආපු අපි දාපු poll එක check කරද්දී මම දැක්කේ ඊළඟට අපින් මගෙන් ඉල්ලලා තිබුණා කට්ටිය අපේ ළමයි ඉල්ලලා තිබුණා බැංකු සසුන් ප්‍රකාශන කියන පාඩම පිළිබඳ පොඩි වීඩියෝ එකක් නැත්නම් හැඳින්වීමක් කරන්න කියලා. අපි මේ පාඩම සම්බන්ධයෙන් කතා කරද්දී අපි පිළිල කරනවා සංක්ෂෝධිත බැංකු ගිණුම සහ බැංකු සසුන් විස්තරය. මේ පාඩමේ අපි කතා කරන ප්‍රධාන ගණදෙනු අංක 6ක් තියෙනවා. ඒ තමයි ඍජු ප්‍රේෂණ, ස්ථාවර නිර්ගත කරන ගෙවීම්, බැංකු ගාස්තු, චෙක් පොත් ගාස්තු, තැන්පත් කළත් උපලබ්ධ නොවූ චෙක් පත් සහ අවසාන එක තමයි නිකුත් කරත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක් පත්. ළමයිනි, ඔන්න ඔය කියන ගණදෙනු 6න් මුල් ගණදෙනු 4. ඒ කියන්නේ ඍජු ප්‍රේෂණ, බැංකු ගාස්තු, චෙක් පොත් ගාස්තු සහ ස්ථාවර නියොත් කියන ගණදෙනු 4 අපි වාර්තා කරන්නේ සංශෝධිත බැංකු ගිණුම. ඒ වගේම තැන්පත් කළත් උපලබ්ධ නොවූ චෙක් පත් සහ නිකුත් කළත් බැංකුවට ඉදිරිපත් නොවූ චෙක් පත් කියන ගණදෙනු දෙක අපි වාර්තා කරන්නේ බැංකු සසුන් විස්තරේ. එහෙනම් ළමයිනේ, මේ ගාන හදද්දී අපි මුලින්ම කරන්නේ සංශෝධිත බැංකු ගිණුම පිළියෙල කරන එක. ළමයිනේ, සංශෝධිත බැංකු ගිණුම හදද්දී අපි උඩින්ම දානවා ව්‍යාපාරය හදලා තියෙන බැංකු ගිණුමේ තියෙන ශේෂය ඉදිරියට ගෙනා ශේෂය නැත්නම් ඊගේ ශේෂය විදියට. ගාන කිව්වොත් තියෙන්නේ වාසිදායක ශේෂයක් කියලා. අනිවාර්යෙන් ඔයා සංශෝධිත බැංකු ගිණුමේ හර පැත්තෙන් දාන්න ඊගේ ශේෂය කියලා. අවාසිදායක ශේෂයක් නම් සංශෝධිත බැංකු ගිණුමේ බැර පැත්තෙන් දාන්න උඩින්ම ඊගේ ශේෂය කියලා. ඊට පස්සේ ළමයිනේ, අපි කතා කරා මෙන්න මේ සංශෝධිත බැංකු ගිණුමට එන්නේ ඍජු ප්‍රේෂණ, බැංකු ගාස්තු, චෙක් පොත් ගාස්තු සහ ස්ථාවර නිර්ගත කරන ගෙවීම් විතරයි කියලා. ළමයිනේ, අන්න ඒ හතරෙන් ඍජු ප්‍රේෂණ අපිට මුදල් ලැබීමක් ඒවත් තැන්පතුවක් නිසා අපි සංශෝධිත බැංකු ගිණුමට ඒක අපි හර කරනවා. ඒ වගේම බැංකු ගාස්තු, චෙක් පොත් ගාස්තු, ස්ථාවර නිර්ගත කරන ගෙවීම් කියන තුනම බැංකුවෙන් කරන ගෙවීමක්, බැංකුවේ මුදල් අඩුවීමක් නිසා අපි මේ තුනම සංශෝධිත බැංකු ගිණුමට බැර කරනවා. ළමයිනි, මේ විදියට ව්‍යාපාරය හදපු බැංකු ගිණුමේ ශේෂයේ නවසන් ශේෂයෙන් පටන් අරන් ඍජු ප්‍රේෂණ හර කරලා බැංකු ගාස්තු, චෙක් පොත් ගාස්තු, ස්ථාවරණයක බැර කරලා අපි හදන සංශෝධිත බැංකු ගිණුමේ අවසන් ශේෂය අරන් ඒ ශේෂයෙන් තමයි අපි පටන් ගන්නේ බැංකු සසුන් විස්තරය පිළියෙල කරන්න. ඒ ශේෂය අපි උඩින්ම දාගෙන නිකුත් කළත් බැංකුවට ඉදිරිපත් නොවූ චෙක් පත් ඒ ශේෂයට එකතු කරලා තැන්පත් කළත් උපලබ්ධ නොවූ චෙක් පත් ටික අපි ඒ ශේෂයෙන් අඩු කරනවා. එතකොට අපිට යටින්ම හම්බෙන ශේෂයක්, ඒක තමයි අපිට මාසයේ අවසානයේ බැංකුවෙන් එවන බැංකු ප්‍රකාශනයේ ශේෂය විය යුත්තේ. ඔයා ගාන හැදුවට පස්සේ බැංකු ප්‍රකාශනයේ තියෙන ශේෂයට ඔයාගේ යටම ශේෂය සමානයි නම් ඔයාගේ ගාන 100%ක් හරි. මොකද්ද මේ බැංකු ප්‍රකාශනයක් කියලා කියන්නේ? ළමයිනේ, බැංකු ප්‍රකාශනයක් කියලා කියන්නේ යම්කිසි ව්‍යාපාරයක් විසින් යම්කිසි මාසයක් පුරාවට බැංකුවත් සමග කළ ගනුදෙනු සියල්ල වාර්තා කරමින් බැංකුව විසින් ව්‍යාපාරයට එවන සියලු ගනුදෙනු හා සිද්ධීන් ඇතුළත් ප්‍රකාශය අපි හඳුන්වනවා බැංකු විස්තරය, බැංකු ප්‍රකාශය කියලා. තවත් මේ පාඩම සම්බන්ධයෙන් ගත්තොත් අපි කතා කරනවා බැංකු වැරදි කියලා જાතියක් සම්බන්ධයෙන්. ළමයිනේ, බැංකු වැරදි කියන එකත් සාමාන්‍යයෙන් අපි දාන්නේ බැංකු සසුන් විස්තරේ. නමුත් සාමාන්‍ය පෙළ මට්ටමේ ඔයාට එන පේපර් එකේ
ගොඩක් දුරට බැංකු වැරදි කියන එක අන්තර්ගත වෙන්නේ නැහැ. නමුත් අන්තර්ගත වෙන්න පුළුවන්. අන්තර්ගත වුණොත් අනිවාර්යෙන් අපි ඒකත් ගලපන්නේ බැංකු සැසඳුම් විස්තරය තුළ. ඒ අනුව මට කියන්න පුළුවන් රිජිස්ට්‍රේෂන, බැංකු ගාස්තු, චෙක් පොත් ගාස්තු, ස්ථාවරණය කියන ඒ හතර අපි දාන්නේ සංශෝධිත බැංකු විනිමයේ. ඒ වගේම තැන්පත් කළත් උපලබ්ධ නොවූ චෙක්පත්, නිකුත් කළත් ගෙවින ඉදිරිපත් නොවූ චෙක්පත් සහ බැංකු වැරදි දාන්නේ බැංකු සැසඳුම් ප්‍රකාශය තුළ. ළමයිනේ මේ පාඩමේ තවත් වැදගත් සංකල්පයක් තමයි බැංකු අයිරාව කියන එක. ළමයි බැංකු අයිරාවක් කියලා කියන්නේ ව්‍යාපාරයේ විසින් තමන්ගේ බැංකු ජංගම ගිණුමෙන් චෙක් පතක් නිකුත් කිරීමට යාමේදී බැංකු ගිණුමේ තියෙන මුදල් ශේෂය ප්‍රමාණවත් නොවන අවස්ථාවක ව්‍යාපාරයේ විසින් බැංකුවෙන් ලබා ගන්නා తాවකාලික ණයක් අපි හඳුන්වනවා බැංකු අයිරාවක් කියලා. මේක ළමයිනේ කෙටි කාලින ණයක්. මේක ජංගම වගකීමක් විදිහට අපි හඳුන ගන්නවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. මේකට බැංකුව විසින් අනිවාර්යෙන් පොලියකුත් අය කරනවා. අපි ඒවට කියනවා අයිරා පොලිය කියලා. හොඳයි, මම හිතනවා සාමාන්‍යයෙන් මේ පාඩම සම්බන්ධයෙන් හොඳ අයිඩියා එකක් එන්නේ නැති. ඉතින් පාඩම සම්බන්ධයෙන් මොකක් හරි පැහැදිලි දැනක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් ඒක අපේ ගෲප් එකේ හරි නැත්නම් පහලින් කමෙන්ට් එකකට දාලා අහන්න. අනිවාර්යෙන් 100% ක්ලියර් කරගන්න පුළුවන් ලේසි පාඩමක් තමයි බැංකු සැසඳුම් ප්‍රකාශන කියන පාඩම. ඒ නිසා 100% වා මේ පාඩම ස්ටඩි කරන්න පුරුදු වෙන්න. පාට එක්සෑම් එකේ එන කාලට අනිවාර්යෙන් ලකුණු සම්පූර්ණ ලකුණු ගන්න ගන්න පුළුවන්. මේ පාඩම හරියට තේරුම් ගත්තොත් ඔයාට හරියටම මේක ඉගෙන ගන්න පුළුවන් පාඩමක් වෙයි.